හයි. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. කාලෙකින් තමයි මම අද වීඩියෝ එකක් අරන් ඉන්නේ ඔයගොල්ලෝ ළඟට. ඉතින් මේ තියෙන්නේ මගේ අද මීල් එක. අද මම මේ කෑම වේල විතරයි ගත්තේ. ඉතින් මගේ මීල් එකේ රතු බත් තියෙනවා. එතකොට බිත්තරයක් ඔම්ලට් දාලා තියෙනවා. තෙල් පොඩ්ඩක් දාලා. එතකොට පරිප්පු තියෙනවා. පරිප්පු තෙලට හැදුවේ තෙල් චුට්ටක් දාලා. ඒකට මම කොළ වර්ගයක් විදිහට එකතු කරගෙන තියෙනවා වැල් පෙනෙල. පුදුමයි නේද වැල් පෙනෙල කිව්වම. මම ඒකේ කතාව පස්සේ කියන්නම්කෝ. ඉතින් තව තියෙනවා සාලියෝ මාළු බෙදලා. විදිහට තමයි අද දවසේ මම මගේ මීල් එක ගත්තේ. අද දවස ගැන කියනවා නම් අද දෙසැම්බර් 28 වෙනිදා ඉරිදා. ඉතින් අද මම හිතුවා අද ඉඳන් හරියටම සතියක් දවසට එක කෑම වේලක් අරගෙන මගේ බර කොච්චර අඩු වෙනවද කියලා බලන්න සහ ඔයගොල්ලෝ එක එක බෙදා ගන්න. ඉතින් බබත් ඉන්නවා ළඟ. එයාටත් කෑම හදලා දුන්නා. ඉතින් එයාට හදලා දුන්නේ පාස්තා. ඉතින් ඔය බලන්නකෝ. එයා කාලා එයා හදපු භාජනයම තමයි කන්න ඉල්ලුවේ. පිඟානකට දාලා දෙන්න කිව්වේ නැහැ එයා. ඉතින් එයා කාලා එයාට ඇති වෙලා ඉතින් එයා ඉතුරු ටික මගේ පිඟානට බෙදනවා. ඉතින් ඔය තියෙන්නේ බලන්නකෝ එයා මගේ පිඟානට බෙදනවා. ඉතින් ඒව නම් මම කෑවේ නැහැ. මේ මගේ මීල් එක විතරයි මම කෑවේ. ඒ ටික එයාට ආයෙ මම දුන්නා. දැන් මම ඕගලන්ට වැල් පෙනෙල වල කතාව කියන්නම්කෝ. අපි වැල් පෙනෙල ගැන දන්නේ කැඳවලට දානවා කියලානේ. බොහෝ දුරට අපි දන්නේ එහෙම. කැඳවලටත් හරි පොඩි ප්‍රමාණකින් දානවා කියලා තමයි මම දන්නේ. ඒකට හේතුව වැල් පෙනෙල වල තියෙන අර පොඩි සෙවල ගතියක් තියෙන්නේ. අන්න ඒක නිසා. ඉතින් මේ ළඟදී දවසක මගේ හස්බන්ඩ්ගේ අම්මා මට වැල් පෙනෙල සම්බෝල හදලා කන කතාවක් කිව්වා. ඉතින් ඒක නිසා මමත් try කරලා බැලුවා. ඉතින් ඒක මාර රසට ආවා. අපි අර ගුටුකොළ සම්බෝල හදන්නේ දෙහි දාලා හැම අන්න ඒ විදිහට තමයි හැදුවේ. ඒක හදන විශේෂ විදිහක් ගැන කියනවා නම් වැල් පෙනෙල කොළ හොදලා වතුර සම්පූර්ණයෙන්ම නැති වෙන්න තියලා තමයි අපි කොළ එක කපන්නේ. ඉතින් එහෙම හැදුවාම තමයි රසය ටිකක් වැඩි. මම වතුර පිටිනුත් කපලා හදලා තියෙනවා. එතකොට පොඩි තිත්ත ගතියක් තියෙනවා. පොඩි තිත්ත ගතියක්. ඉතින් ඒ වුණත් අපිට කැමර ගන්න පුළුවන්. ඉතින් සම්බෝලයක් හදන්න තරම් ලොකු ප්‍රමාණයක් මං ගාව අද ගෙදර වැල් පෙනෙල තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මට හිතුණා ඒක සම්බෝලයක් හදලා නිකන් පොල් දාලා තවත් කැලරිස් වැඩි කර ගන්නවට වඩා මේ විදිහට පරිප්පුවටම දානවා කියලා. ඉතින් මේක හරි ලස්සනට කොළ පාටට පේනවනේ. ඉතින් ඒකට හේතුව තමයි මම පරිප්පු එක උයලා ඉවර වෙලා ලිපෙනුත් බාලා ඉවර වෙලා තමයි මම මේ කොළ ටික දැම්මේ. ඊට පස්සේ තමයි මම කැමර ගත්තේ. ඉතින් ඒක නිසා ලොකුවට කොළ පාට නැති වෙලා නැහැ. ලොකුවට කොළ එක තැම්බිලත් නැහැ. ඉතින් ඒක නිසා හරි රසට කන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්. තව මගේ ආසාවක් තියෙනවා වැල් පෙනෙල තෙල් දාලා වගේ කන්න. ඉතින් මම එහෙම try කරලත් ඕගලන්ට අනිවාර්යෙන් කියනවා මොන වගේද කියලා. හැබැයි ඉතින් එහෙම කනවට වඩා අපි නිකන් අමුයෙන් සම්බෝලයක් විදිහට හදලා හරි මේ විදිහට හරි කන තරමට තමයි අපේ ශරීරයට ඒක ගුණදායක බවින් වැඩි වෙන්නේ. ඒක නිසා මම එකපාරක් හරි තෙල් දාලා try කරලා බලනවා. එකපාරකට විතරක් හරි. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අදට මම ගිහින් එන්නම් තවත් දවසකින් මේ විදිහ ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමට ඉන්න. බයි.